අනිත් එක තමයි උද්දේශික ධාතු සෑය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් තියෙනවා සෑයක් වගේ වඳින්න ඕන. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නේද ওই පිළිමේ තියන්නේ. අපි මේ පිළිමේ වාහනේ තියාගෙන රට වටේ ඇවිද්දවන. ටොයිලට් අස්සේ, කානු අස්සේ, කඩවල් අස්සේ, අරකිගේ ගෙදර, අරකගේ ගෙදර බුදු පිළිමයක් රට වටේ ඇවිද්දවන. දැන් බුදු පිළිමයකට වටිනාකම තියෙන උස පල්ලානුවද? ලොකු බුදු පිළිමයක් පෙරහැරෙන් ඒ විසි වලින් වඩම්මනවා. චූටි බුදු පිළිමේ කරක් ගස්සවනවා. ඔයාම තීරණය කරන්න වාහනයකට බුදු පිළිමයක් සුදුසුයිද නැද්ද කියලා. මං කියන්නේ නැහැ. දැන් මං යන වාහනවල බුදු පිළිමයක් තියන්න දෙන්නේ නැහැ. කියන්නේ මගේ කැමැත්ත මම මේ කියන්නේ. බුදු පිළිමයක් කියන්නේ බුදු කුටියක් වෙන්න ඕන එක. අපි වාහනාස්සේ මොනවද කතා කර කර යන්නේ? hina වෙනවා, විහිළු කරනවා, කෑ ගහනවා, ෆෝන් වලින් දොස් කියනවා. වෙන්නේ නැහැ ওই වාහනාස්සේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩි. බුදුරජාණන් වහන්සේගේ සරණෙන් රැකෙන්න ඕන අපි පිළිමයක් තියාගෙන රැකෙන්න හදනවා. හැප්පුණත් පිළිමෙම ඉස්සලා හැප්පියනින් කියලා. ඔයාම බලන්න. අන්න බුදු සරණ. අන්න බුදු සරණ. කෝ ප්‍රේමේ බුදුරජාණන් වහන්සේ ගැන. සද්ධාව කෝ කියලා අපිත් එක්ක කතා කරලා බලන්න. ගෙදර පිළිමේ කැඩෙනවා. කොහේ හරි ගහක් කැඩ. මෙච්චර කාලයක් වැන්ද යසට මල් තියතියා. කැඩුන ගමන් පාරේ ගිහිල්ලා තියෙනවා. නිකමට හිතන්නකෝ. කෝ සද්ධා මාත්‍රය, කෝ ප්‍රේම මාත්‍රය. මේ වෙලාවෙම තමන්ගේ තරම තමන්ට පෙරෙනවා නම් කොච්චර හොඳද? මම නම් ආසයි නිවැරදි වෙන්න. ඒ නිසා ওই කතාව පව අපි දහම් කතාවකින් තමයි නැත්නම් අපි යන වාහනේ තිබ්බා. බුදු පිළිමයක් තමයි තිබ්බේ. ළඟකදීන් තමයි ওই ධර්ම සාකච්ඡාව ගියේ. ඒතුඩ මට තේරුණා මං වැරදි කියලා. ඊට පස්සේ මම අයින් කළා. අපි නිවැරදි වෙන්න ඕන. වරද්දකින් ආත්මි දෙන එක කුසලයක්ද අකුසලයක්ද? තමන්ගේ වැරද්ද තමන්ට තේරෙන එක කුසලයක්ද අකුසලයක්ද? හැබැයි ඒ කියලා යන තැන්වල වාහනවල පිළිම ගලවන්න එපා ඔයාලා. ගුටි කන්න වෙයි. සමහර පාරේ බස් වල තියෙනවා. එයාලා චේතනාවනේ කර්මේ. එයාට ඒක ලොකු ශ්‍රද්ධාවක්. සමහර බස් වල තියෙනවා එයා පිළිමයක් තියලා හරි ශ්‍රද්ධාවෙන් පිච්ච මල් ටිකක් තියලා එයා යන්නේ. එයාට ඒක පුදුම ශක්තියක්. මම මේ එයා ගැන නෙවෙයි මේ කියන්නේ. හැම වෙලාවෙම නිවැරදි විය යුත්තේ අනුන්ද තමන්ද? ඉතින් ඔයා නිවැරදි වෙන්නකෝ අනුන් හදන්න යන්නේ නැතුව. මම මේක කිව්වේ ඇයි? මම දේශකයන් වහන්සේ නම. මම ධර්මයේ කිය යුතු කෙනෙක්. ඒ නිසායි මම කිව්වේ. නැත්තම් මම හැදෙන එකයි මගේ ලොකුම දේ. අපි කවුරුත් එක්ක රොත්තට හිටියට තනි තනියෙන් දෙයක් තියෙනවා.